46කට පස්සේ ප්‍රතිසංස්කරණයක් සිදු වෙනවා ඉලිප්පු කන්නිය කියන වැවේ. මේ ඉලිප්පු කන්නිය කියන වැවට වසර 46කට පස්සේ කෝටි 6ක මුදලක් ප්‍රතිසංස්කරණය සඳහා වියදම් වෙන් කරලා තිනවා. ඉතින් දැන් ඇවිල්ලා තියෙන්නේ වර්ෂාව කාලේ. බලමු අපි මේකේ ඇග්‍රීමන්ට් එක අනුව කොහොමද මේ වැඩේ වෙනවද වැඩේ කරන්න පුළුවන්ද කියන තත්ත්වයේ සොයා බැලීමට යන ගමනක්. ව්‍යාපෘතියේ ඇග්‍රීමන්ට් එක අනුව 2025 8 වෙනි මාසේ 2026 ජනවාරි 30 වෙනකන් කොන්ත්‍රාත්කරුට මේකේ කාලය දීලා තියෙනවා. වර්ෂාව සමග එකතුණු ජලය තමයි ඔබ මේ දකින්නේ. මේ වෙනකොට සොරව් තුනේම වැඩ නිම වෙමින් පවතින මේ ඔබ දකින්නේ වතුර පිටාර ගන්න වානේ 75ක පමණ වැඩ නිම වෙලා තියෙන්නේ. 25ක විතර තමයි තව වැඩ කොටසක් මේ ස්ථානයේ කිරීමට තිබෙන්නේ. බන්ට් එකේ වැඩ අත්හිටවලා තිබෙනවා. බන්ට් එකේ වර්ෂාව නිසා මේ දවස්වල වැඩ කිරීමට අපහසුයි. ඓතිහාසික මිහින්තලා කඳු ඇටිය ඇතින් පේනවා. මේ පළවෙනි හොරවුව. දැන් මේ හොරවුවේ වැඩ නිම වෙලා තියෙන්නේ. වැහි වතුර ගලා බසින්නේ මෙම ස්ථානයෙන්. වැවේ වතුර රැස් වෙන්නේ නැහැ. මෙම ස්ථානයෙන් වතුර ගලා බසිනවා. ඔබ මේ දකින්නේ දෙවනි සොරවුව. දෙවනි සොරවුවෙත් වැඩ බොහෝ දුරට නිම වෙලා තියෙනවා. මඩ කාගෙන කොල්ල වැඩ. වතුර පිරීලා තියෙන්නේ. මේ ළමයි වතුර අයින් කරනවා. ඔබ මේ දකින්නේ තුන්වෙනි හොරවුව. මේ හොරවුවේ බිම කොන්ක්‍රීට් කරලා ඉවරයි. මේ වෙනකොට බට දාලා පටන් ගැනීමට තමයි තිබෙන්නේ. වැඩ වෙමින් පවතින වර්ෂාව කියලා වැඩ අතහැරලා නැහැ. එහෙමනම් ජනවාරි වෙනකන් කොන්ත්‍රාත්කරුට කාලය තිබෙනවා. අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඉල්ලන්නම්.